හෙළෝ යාළුවනේ, අද අනිබම්ට මගේ YouTube channel එකෙන් අපි බලන්න යන්නේ නාටෝ විශ්වයේ හිටපු සමහරක් විට අදලත් ඉන්න පුළුවන් දුක්බරම බය නැති ඒ වගේම සුපිරි දුක්බර ඉතිහාසයක් තියෙන වීරයෙක් ගැන. ඉතින් නම ඇහුවත් බය වෙන ඔහු තමයි නාටෝ විශ්වයේ ශ්‍රේෂ්ඨතම මායාකරු කියලා හැදින්වෙන මාදාර උචිහා. ඉතින් අද අපි ඔහුගේ ඉතිහාසය ගැන මුලේ ඉඳන් අගට එක බිදක්වත් විස් නොකර කතා කරන්න යන්නේ යාළුවනේ. ඉතින් අපි ඉස්සලාම කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ නම් වේදනාවෙන් පිරුණු ළමා කාලය ගැන. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති දැනටමත් මදාර උචිහාගේ පොඩි කාලේදී ඒ තිබ්බ ක්ලෑන්ස් එක්සැම්පල්ස් විදිහට ගත්තොත් උසුමගේ ක්ලෑන් එක, සෙන්ජු ක්ලෑන් එක, උචිහා ක්ලෑන් එක, මේ ක්ලෑන් එකක් අරන විට සෙන්ජු සහ උචිහා ක්ලෑන් එක අතර ගොඩාක් ලොකු සටන් තිබ්බා. ඉතින් අපේ මදාර උචිහා මේ සාමෙඩ පියක රණශූරය ඉපදුනේ නම් උචිහා ක්ලෑන් එකේ. ඉතින් උචිහා ක්ලෑන් එකේ තිබ්බ ස්පෙෂලිටි එකක් තමයි මේ ශරෙන්ගන් නැස් කියන්නේ. ඉතින් මේ ශරෙන්ගන් නැස් එකට පුළුවන් ඕනම ජුට්සුවක් කොපි කරන්න. ඉතින් මදාරගේ ළමා කාලය ගැන කිව්වොත් නම් මේ ෆයිට් හින්දාම මදාරගේ සහෝදරයෝ 4 දෙනෙක් නැති වෙනවා. ඉතින් එයාගේ ඉතිරිලා හැඩේ එකම එක යාළුවෙක් ගැනයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සාමෙඩ පියක රණශූරයාට එයාගේ හොඳම යාළුවා විච්ච හසිරාම සෙන්ජුව හම්බෙච්ච හැටි තමයි. ඉතින් ඔයා ඔය දකින්නේ ඒ සීන් එක තමයි. ඉතින් මේ දෙන්න හම්බෙද්දී නම් මේගොල්ලෝ දන්නේ නැහැ මේගොල්ලෝ ඉන්නේ නාටෝ ඉතිහාසයේ භයානකම ක්ලෑන් දෙකවන සෙන්ජු සහ මදාර උචිහා ක්ලෑන් එක කියලා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ ඊන හැබෑවීම හා විදවැටීම කියලා. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා යාළුවනේ, හසිරාමට වගේම මදාරට ලොකු හේනයක් තිබ්බා මේ ෆයිට්ස් ඔක්කොම නවත්තලා මේ ඉන්න ළමයි ඔක්කොම ආරක්ෂා කරලා එක ගම පිටවන්න. ඉතින් ඒ දෙන්නා ඒක කරන්න සමත් වුණා කිව්වොත් 100% නිවැරදි. ඉතින් ඒගොල්ලෝ හැදුවේ ඒ විලේජ් එක තමයි කොනහ විලේජ් කියන්නේ, නැත්තම් සැගුණගොල්ල ගම්මානේ කියලා සිංහලෙන්ම කිව්වොත් නිවැරදි. ඉතින් මේ කොනහ විලේජ් එක හැදුවා පස්සේ අපේ මදාරට වගේම හසිරාමට තිබ්බ ලොකු ගැටලුවක් තමයි මේ විලේජ් එකේ හොකාගේ නැත්තම් නායකයා වෙන්නේ කවුද කියලා. ඉතින් හසිරාම මදාරව ඒ ගමේ හොකාගේ විදිහට පිළිගන්න කැමති වුණා. මදාර නම් කැමතුනේ හසිරාම ඒ ගමේ හොකාගෙන වෙන එකට තමයි. ඉතින් ගමේ වැඩි කැමැත්ත මත අපේ හසිරාම තමයි හොකාගේ වෙන්නේ. ඉතින් අපේ මදාරට සිද්ධ වෙනවා එයා හොකාගේ නැති එකේ වේදනාව විඳගෙන ඉන්න. ඉතින් අපේ මදාරට තේරෙනවා මේක තමයි එයා හෙව්ව නැති සාමය. එයා හෙව්ව සාමය නෙමෙයි මේක කියලා. දැන් ඉතින් අපි කතා කරන්න යන්නේ පුරාවෘත්තයක් වුණ මදාර සහ අපේ හසිරාමේ ෆයිට් එක ගැන. ඉතින් මදාර ගමෙන් ගිහිල්ලා ආයා වෙන බයනක මුර්ගයා වන අපේ නාටෝ වැඩි සීල් කරලා ඉන්න කුරුමාවෙක් කරන තමයි. ඉතින් හසිරාම මෙහෙම අපේ මදාරට පහර දෙද්දී මදාර තහනම් කරලා තියෙන සුව පාවිච්චි කරලා එයා මැරෙන එක නවත්තනවා. එයා මැරෙන එක බොරු කතාවක් විතරක් කරනවා. ඉතින් මේ ෆයිට් එකේදී හසිරාමගේ DNA ටිකකුත් හොරගම් කරගන්න අපේ මදාරට පුළුවන් වෙනවා. ඉතින් ටික කාලයක් හැංගිලා ඉඳලා එයාගේ වැඩේ ටයිම් බහිනවා. දැන් ඉතින් අලුත් ලෝකයක් හා අලුත් ජීවියක් පාලනය කිරීම තමයි අපේ අලුත් ටයිටල් එක වෙන්නේ. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ වර්තමානයේ. ඉතින් ඔයගොල්ලෝම කිව්වා අර හසිරාම එකතු කරගත්ත DNA. ඉතින් ඒ ටික පාවිච්චි කරලා අපේ මදාර වෙනම වැඩක් කරන්න යන්නේ. ඉතින් එයා දන්නේ නැහැ දැනටමත් කගුයාගේ බ්ලැක් සෙට්සු නැත්තම් බ්ලැක් මුර්ගයාගේ ප්ලෑන් එක තමයි යා කියලා. ඉතින් දැන් අලුත් ලෝකෙට ආවන් පස්සේ අපේ මදාර ගොඩක් වයසයි. ඒ හින්දා ඉතින් එයා හෙව්වා එයා වගේම කෙනෙක්. ඉතින් එයා එකට තෝරගත්තේ ඔබිටෝ. ඉතින් ඔබිටෝ කියන්නේ එයා ආදරය කරපු කෙනෙක් නැති වුණේ හින්දා දුක් විඳින කෙනෙක්. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ නැවත නැගිටි මහා දෙවියෙකුගේ බලය කියන එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති තුන්වෙනි මහා නින්ජා යුද්ධයේදී අපේ මදාර ආයෙත් ඩෙස් කරන්න යනවා. ඉතින් හතරවෙනි මහා යුද්ධයේදී නම් එයා ඉන්නේ වෙනම විදිහකට. ඉතින් එයා තවත් තරුණ වෙලා ඊට වඩා තවත් බලවත් වෙලා තමයි හතරවෙනි ග්‍රේට් නින්ජා යුද්ධයේදී එන්නේ. ඉතින් හතරවෙනි ග්‍රේට් නින්ජා යුද්ධයේදී එයා උල්කාපාත දෙකක් අහසෙන් ගෙන්නලා නාටෝ විශ්වයේ ලොකුම සටන වන මදාර උචිහා ශිනෝබි 8000 පරාජය කිරීම ගෞරවයක් ලබා ගන්නවා. දැන් ඉතින් අපි කතා කරන්න යන්නේ රැවටීම සහ අවසාන කියන මේ දුක්බර අවසානය ගැන.
අනුගා කරන්න. හැබැයි ඒක නම් හොඳ